මෙහෙමයි. අසාමාන්‍ය දේවල් වෙන්නේ අසාමාන්‍ය ගතිගුණ තියෙන මිනිස්සුන්ටමයි. සමහර විට මේක සංඥාවක්. ඔයාට දීප්තිමත් අනාගතයක් තියෙනවා කියලා. සමහර විට අපි කවුරුවත් හිතන්නේ නැති තරම් දීප්තිමත් එකක්. අවුරුදු 6කට කලින් හරියටම ඒ දේ ඕගොල්ලන්ගේ ජීවිතේට වුණොත් දෛවයේ සරදමක්ද නැත්නම් කරපු පවක පරිසම් දීමක්ද කියලා තවමත් හිතා ගන්න බැරි නේද? අවුරුදු 7කට කලින්ම වං අත ඊට පස්සේ 2026 දකුණු අත නැගිටින්න උත්සාහ කරන හැම වෙලාවකම ජීවිතේ පස්සට අදින කුමන හෝ කාරණයකට මාව නවත්තන්න හදනවා. ඔයාලට උනත් ඕගොල්ලන් අල්ලන් ඉදීද මේ ජීවිතේ? දාලා යනවද? කොහොමද ආපහු පස්ස හැරලා දාලා යන්න හදන්නේ? දාලා යන්න බැරි හේතු කාරණා ගොඩක් මගේ ජීවිතේ ඉස්සරහා තියෙනවා. පොල් ගහෙන් වැටෙන මිනිහා සූනම් පස්සේ කරන්නේම ආපහු පොල් ගස් දිහා බල බල නගින්න උත්සාහ කරන එකම තමයි. වෙලා තින්නේ දැන් ඒකම තමයි. එමන් අභියෝග කරනවා. මරණ කම්ම මරණ තුරාවටම ජීවිතේ නැති වෙන කම්ම මාව වටන්න හම්බෙන්නේ. වැටෙන හැම වාරයක් ගාන මන් නැගිටිනවා. මොකද මට නැගිටින්න ඕනේ. මන් නැගිටිනවා බලන්න වෙන කවුරු නැත. මන් ළඟ ඉන්න අය බලන් ඉන්න. ඒ වෙන කවුරුත් නැත. ඒ ආදරණීය දීද සහ ආදරණීය දරුවෝ කොහොම හරි මන් නැගිටිනවා. ඔයා නම් වීරයෙක්.